සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. ඉතින් කොහොමද මම අද මේ ගෙනාවේ ඔයගලන්ට 4 වෙනි මල් සේල් එක. 1 2 3 සේල් වලින් මල් ගත්ත සියලුම දෙනාට ස්තුතියි. මට ගොඩක් සහයෝගය දැක්වුවා. මේ 1 2 3 මල් ගත්ත මිස්ලා. ඒගොල්ලන්ට ගොඩක් ස්තුතියි කියලා මම මේ වෙලාවේදී මතක් කරනවා. එහෙනම් යාළුවනේ අපි මේ බලමු අද අංක 1 මොකක්ද කියලා. අංක 1 තියෙන යාළුවනේ මේ බොමීලියා පැලය. ඒක ලස්සන වයිරමක් එක්කෙන පැලයක්. මේ හොඳට පඳුරට වගේ එනවා. ඒකේ පැලයක් 250යි. අංක 2 මේ මමී ප්ලාන්ට් එක. මම මේ දාන සේල් එකට 3 වෙනි පාර. මේක මේ ගොඩක් සේල් වෙන පැලයක්. ඉන්ඩෝ තියාගන්න පුළුවන් මේ මදර් ප්ලාන්ට් එක තමයි මේ තියෙන්නේ මේ. ඒකේ මේ පැලේ තමයි මම දෙන්නේ රුපියල් 300කට. ඊට පස්සේ අංක 3. අංක 3 මේ වෙරිගේටඩ් ප්ලාන්ට් එක. වෙරිගේටඩ් පීස් ලිලි පැලේ. ඒක අර සුදු පාට මලකුත් දෙනවා. ඒක 350යි. ඊට පස්සේ අංක 4 බිගෝනියා. මේ බිගෝනියා එක රුපියල් 300යි. අංක 5ට තියෙන බිගෝනියා එක 250යි. ඊට පස්සේ අංක 6. අංක 6 කැලිතියා පැලේ. මේක රුපියල් 300ක් වෙනවා. අංක 7 ඇග්ලොනිමා පැලේ. අංක 7 ඇග්ලොනිමා පැලේ 300යි. අංක 8 250යි. අංක 9 200යි. ඊට පස්සේ යාළුවනේ සීබ්‍රා ප්ලාන්ට් එකක් වගේ තියෙන්නේ. ඒක කැලිතියා එකක්. ඒක 200යි. ඊට පස්සේ යාළුවනේ මේ පේල් ප්ලාන්ට් එක. බලන්න මේකේ ලස්සන වගේ මේ කොටයකට වගේ තියලා එරිහාම මේ ගොඩක් ලස්සනයි. නැත්නම් මේ ආධාරකයකට යවන්න පුළුවන්. ඒකේ මේ පොඩි පැලේ තමයි අංක 11ට තියෙන්නේ. ඒක 200යි. අංක 12 300යි. අංක 13 මේ කැඹිලි පාට ලස්සන විසිතුරු පත්‍ර තියෙන ශාකය. අංක 13 200යි. අංක 14 බනානා ප්ලාන්ට් එක. ඒක බලන්න කොළ විචිත්‍රවත්. මගේ මදර් ප්ලාන්ට් එක මම පෙන්නන්න. ඒක හරි ලස්සන කහ පාටක් තියෙන්නේ. මේ හරිම ලස්සනයි ඒක. මේ බලන්න මේ කොළේ හරිම ලස්සන කහ පාටක් තියෙන්නේ. සාමාන්‍යයෙන් අවු ඕන එකට ඒ පැලේ රුපියල් 500යි. ඊට පස්සේ ආවනේ අංක 15. අංක 15 ඊට පස්සේ මේ බොමීලියා පැලේ. බොමීලියා පැලේ අංක 15 රුපියල් 100යි. අංක 16 සෙන්සවේරියා මේ බට් එක. මේක පඳුරට එනවා ගොඩක්. හරි ලස්සනයි මේක. මේසයක් උඩින් ඔෆිස් මේ ටේබල් උඩින් එහෙම තියන්න හොඳයි මේක. ඒක 150යි. අංක 17 මේ විසිතුරු වෙරිගේටඩ් වෙනවා. විසිතුරු පත්‍ර තියෙන ශාකය. අංක 17 150යි. අංක 18 මේ පින්ක් ප්‍රින්සස් එක. උකට වෙරිගේටඩ් වෙලා තියෙනවා. අංක 18 300යි. අංක 19 අංක 19 හොමලමිනා හાર્ට් ෂේප් එක. ඒක 300යි. අංක 19 අංක 20 අංක 20 මේ එක පැලයක්. එතන පැල දෙකක් විතර තියෙනවා. මේ එක පැලයක් 250යි. ඊට පස්සේ අංක 21 අංක 21 මේ හොමලමිනා පැල මේ තියෙන එකේ මදර් ප්ලාන්ට් එක. මේ පැලයක්. එතන පැල ගොඩක් තියෙනවා. මේ එක පැලයක් තමයි අංක 21 දෙන්නේ රුපියල් 300කට. ඊට පස්සේ යාළුවනේ අංක 22 මේ එකම කුලයට අයත් ශාක තුනක් තියෙන්නේ. 22 23 24 22 100යි. මේ කොළ පාට එකේ සුදු ඉරිගිය එක 22 100යි. 23 100 කියන්නේ මේ එක මේ එක ගහක්. එතන ගස් 3 4ක් තියෙනවා. මේකිනුත් එක මේ බංච් එකක් නේ. මේකින් එකක් තමයි 23 නුත් 100. ඊට පස්සේ 24 මේක මේ වගේ හැංගින් පොට් එකක දාන්න පුළුවන්. හරි ලස්සනයි. ඒකෙත් එක පැලයක් අංක 24න් එක පැලයක් 100යි. අංක 25 මේ ඉන්ඩෝ ප්ලාන්ට් එක. මේක මේව හැංගින් පොට් එකකට පුළුවන්. මේ ආධාරකයකට මේ තියන්නත් පුළුවන්. ඒක අංක 25. අංක 25 400යි. අංක 26 යාළුවනේ.
අංක 26 මේ පීෂියා වර්ග දෙකක් තියෙනවා. මේකේ ඉන්නේ දම් පාට මලක්. මේ එක පැලයක් 100යි. මේකේ ඉන්නේ රතු පාට මලක්. මේක එක පැලයකුත් 100යි. අංක 27. ඊට පස්සේ අංක 28 යාළුවනේ මේ බලල් පහුරු. මම මේක එකපාරකුත් දැම්ම සේල් එකට. මේක හරි ලස්සනයි මල් ගොඩාක් එනවා එනකොට. මේක රුපියල් 1000යි. ඊට පස්සේ යාළුවනේ අංක 29. අංක 29 මේ ලකී ප්ලාන්ට් එක. ගොඩක් උස යන්නේ නැති කුරු එකක් මේක. මේක මේ අංක 29 ඒක වෙනවා රුපියල් 300යි. ඊට පස්සේ යාළුවනේ අංක 30. අංක 30 මේක මේ කැලිතියා වර්ගයකට අයත්. මේක ලස්සන බලන්න පඳුරක් වගේ එන්නේ හරි ලස්සනයි. එක පැලයක් රුපියල් 100යි. ඊට පස්සේ අංක 31. අංක 31 තියෙන්නේ මේ විසිතුරු පත්‍ර තියෙන ශාකය. අබරල වර්ගයකට අයත් එකක්. මේක වෙනවා රුපියල් 200ක්. මේකෙත් එක පැලයක්. මෙතන පැල දෙක තුනක් තියෙන එක පැලයක්. ඉතින් යාළුවනේ අද මම පැල 31ක් සේල් එකට දැම්මා. ඒකෙන් ඔයගලන්ට ඕන පැලයක් තියෙනවා නම් මගේ WhatsApp